තවත් ලස්සන දවසක්. ගිය සතියේ ග්ලාස් බෝල්ස් වල හදපු පෝතෝස් ප්ලාන්ට් ටික දැන් සරුවට තියෙනවා. මේ බලන්නකෝ. පැලේ පන ගහලා ඇවිත් තියෙන ලස්සන. කාර්යබහුල සතියක් ගෙවිලා ගිහින් ලැබුණු නිවාඩු දවසක්. මම ඊයේ රෑම අද නිවාඩු දවසේ රෑට ගෙදර හැමෝටම සතුටින් රස විඳින්න පුළුවන් මසාලා තෝස එකක් හදන්න ප්ලෑන් කරා. මේ තියෙන්නේ මම ඊයේ රෑ පෙගෙන්න තිබ්බ මිශ්‍රණය. උඳු වැට කප් එකක් කිව්වේ අර රයිස් කුකර් එකේ තියෙන කප් එක. අන්න එකකින් එකක් කැකුළු හාල් කෝප්ප 3ක් වගේම කඩල පරිප්පු කප් භාගෙකුත් හොඳට සෝදලා වතුර දාලා තමයි මම ඊයේ රෑ පෙගෙන්න තිබ්බේ. සමහර අය මේකට හබල පෙති කප් භාගෙකුත් එකතු කරනවා. ඒ වුණාට මම මේ වෙලාවේ ඒක එකතු කරේ නැහැ. ඉතින් බලන්නකෝ මේ තියෙන්නේ මිශ්‍රණය. බ්ලෙන්ඩර් කප් එකට මේකෙන් ටිකක් දාගෙන අපි අර පෙගෙන්න දාපු වතුරෙන්ම තව චුට්ටක් එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩර් කරගමු. ඔක්කොම මිශ්‍රණය මේකට දාගන්න අමාරුයි. එහෙමනොත් බ්ලෙන්ඩ් එක නවතින්න පුළුවන්. මේ බලන්නකෝ මේ බැටර් එක ගොඩක් උකුත් නැති ගොඩක් දියාරුත් නැති ගානට මම හදාගෙන තියෙන්නේ. මේක වහලා පිපෙන්න තියමු. මේකට කිසිම විදිහකට පිපුම්කාරක මොකවත් ඊස්ට්වත් බේකින් පවුඩර් බේකින් සෝඩා මොකවත් දාන්න ඕනේ නැහැ. මේක හොඳට පිපෙනවා හුඳු තියෙන නිසා. අපි හවසට බලමුකෝ මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. පහුගිය කාලේ එක දිගටම මාස ගාණක් වැහැලා මගේ ගාඩන් එකේ මල් පැල ඔක්කොම වගේ සවුත් වුණා. දැන් මේ ආයෙමත් හොඳට ඉර පායනවනේ. මේ පරිසරයේ මට නොකිය කියන්නේ ආයෙමත් මුල ඉඳන් වැඩ පටන් ගන්න කියලා. ඇත්තටම හැමදාම එකම මල් ගස් ටික එකම ගාඩන් එකේ තියෙනවට වඩා තවත් අලුතෙන් දේවල් එකතු කරගන්න මේක මට හොඳ අවස්ථාවක්නේ. නැති වෙච්ච දේ ගැන හිත දුක් වෙනවට වඩා අපිට ලැබිලා තියෙන අවස්ථාව ගැන පොසිටිව් විදිහට දකින්න පුළුවන් නම් ගොඩාක් ස්ට්‍රෙස් එක අඩු කරගෙන ඔන්න අපිට ඉන්න පුළුවන්. අලුතින් හදපු මල් පාත්තියට මෙන්න මේ රතු පාට පැල ටික දාලා රතු පාටයි තව කොළ පාට පැල ටික දාලා මම ලස්සන බෝඩර් එකක් හදාගන්න ඕනි කියලා හිතුවා.
හැබැයි මේ පැල සමහර වෙලාවට මුළු මල් පාත්තියම පැතිරෙන්න පුළුවන්නේ. ඒ නිසා තමයි මම මේ පරණ ටයිල් කෑලි ටිකක් දාගෙන බෝඩ් එක ලකුණු කරගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ සීමාවෙන් එහාට මේ පැල පැතිරෙන්නේ නැති වෙයි. මේ බලන්නකෝ. මෙන්න මේ හැමෝම කට්ටිය මගේ ගාඩන් එකේ අලුතෙන් පදිංචි වෙන්න තැන් හොය හොය තමයි ඉන්නේ. මේ පැල ඔක්කොම මං ගෙනාවේ අලුතින්. මේ බලන්නකො මේ රෝස පැල ටික. මේ ටික මං ඔන්ලයින් ගෙනාවේ. ඒ නිසා ඒ ටිකට හොඳ ට්‍රීට්මන්ට් එකක් ඕනේ චුට්ටක්. මේ වෙනකොට ඒවා ස්ට්‍රෙස් වෙලානේ තියෙන්නේ. බලමුකෝ මේවට මොකද උනේ කියලා. මං ඔයාට ඉස්සරහා වීඩියෝ එකකදී කියන්නම්. දැනට නම් මේවා හොඳ තත්ත්වේ තියෙනවා. මම දන්නේ නැහැ තව ටික දවසක් යනකොට මොනවා වෙයිද කියලා. මේ බලන්නකෝ ඉතින් මම මොන වැඩේ කරත් මගේ බොඩිගාඩ් හැම වෙලාවෙම පිටිපස්සෙන් ඉන්න හැටි. ඔන්න ඉතින් දවස ටික ටික ගෙවිලා ගිහින් හවස් වරුවත් ආවා. බලමු අපි අර අරන් තියපු බැටයකට මොකද වෙලා තියන්නේ කියලා. මේ බලන්නකෝ. මේ ටික හොඳ ගානට ඇවිල්ලානේ. දැක්කා නේද ටිකක් දියාරුවට වගේ තිබුණාට මේක පිපුණාට පස්සේ අපිට ඕනෙම ප්‍රමාණයට ගානට ඇවිත් තියෙනවා. මේකට ලුණු ටිකකුත් එකතු කරගෙන පැත්තකින් තියලා මසාලා තෝසයකට හදන අල කරි එක හදාගමු. අල ටික සෝදලා සුද්ධ කරලා කෑලි වලට කපලම හුමාලෙන් තැම්බෙන්න තියනවා කියලා මම හිතුවා. එතකොට ඒක ඉක්මනට මට තම්ම ගන්න පුළුවන්නේ. මේ ළඟදි දවසක අපි 4 දෙනා ඩිනර් අවුට් එකකට ගියපු වෙලාවෙ තමයි අපි මුලින්ම මසාලා තෝසෙ එකක් ඕඩර් කළේ. එදා තමයි මම මුලින්ම මසාලා තෝසෙ එකක් රස බැලුවේ. සාමාන්‍යයෙන් හදන තෝසෙ එක නම් ඉතින් නිතරම අපේ ගෙදර හදන දෙයක්. එතකොට මේ මසාලා තෝසෙ එක අලුත්නේ. එදා ඒක රස බලනකොටම ඔන්න ඉතින් අපේ කට්ටිය එකතු වෙලා මාව මුරුන් ගත්තේ තියන්න පටන් ගත්තා. අම්මට නම් මේ රෙසිපි එක අල්ලගන්න පුළුවන් වෙයි කියලා හැමෝම ඔන්න විශ්වාසයෙන් කිව්වා. දැන් ඉතින් මොකද කරන්නේ? මගේ කාඩ් එක තියාගන්නත් එපා. ඔන්න ඉතින් ඒ හින්දා මම ගෙදර ඇවිත් මගේ නම්මුව බේරගන්නත් ඕන නිසා ඉන්දියන් channel ටිකක් බලලා මම කොහොම හරි මේ රෙසිපි එක අල්ලගත්තා. ඊට පස්සේ ඔන්න දවස් 3-4කට පස්සේ මම පොඩ්ඩක් මේක try කරලා රෙසිපි එක try කරලා බලලා හැදුවා. හැමදාමත් වගේ කඩේකටත් වැඩිය රසයි අම්මේ කියලා ඔන්න මට ඉතින් සහතිකේ හම්බුණා. අම්මා කෙනෙක් විදිහට ඊටත් වඩා ආත්ම තෘප්තියක් ඉතින් මට කොහෙන්ද? පුංචි ආඩම්බරයකුත් එක්කම ඇත්තටම හරිම සතුටක් මට දැනුණා. කෑම බීම කියන්නේ බඩගින්න නිවන්න නිකම්ම නිකන් ගිලලා දාන දෙයක් විතරක් නෙමෙයිනේ. ආදරය සතුට පෙන්වන්න පුළුවන් දෙයක්නේ. එදා ඒ හොටෙල් එකෙන් ගත්ත තෝසෙ එකක් විතරක් රුපියල් 900ක් විතර වුණා. මම හිතන්නේ මේක ඊට වැඩිය ගාණ වැඩි වුණත් අඩු නම් නැතුව ඇති. කෝ බලමු අල ටික. පෙනුමෙන් නම් හොඳ තැම්බිලා වගේ. අපි චුට්ටක් චෙක් කරලා බලමුකෝ. ඔව් ඇත්තමයි මේ බලන්නකෝ මං කිව්වේ. අල ටික මෙන්න මේ ගානට හොඳට තැම්බෙන්න ඕනේ. ඔන්න ඒ ටික නිමෙන්න පැත්තකට තියලා අපි අමු මිරිස්, රතු ලූණු, උම්මලකඩ මේ දේවල් ලෑස්ති කරගෙන අපි අර තෝසෙ සම්බෝලේ හදන්න ඕනේ දේවල් ලෑස්ති කරගමු. මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට මම මේ දේවල් ටික එකතු කරලා ලුණු චුට්ටක් පොල් ටික මේ ඔක්කොම එකට එකතු කරලා වැහෙන ප්‍රමාණයටත් වඩා චුට්ටක් වගේ වතුර ටිකක් දාලා අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගමුකෝ. මේකට මීටත් වැඩිය අමු මිරිස් ටිකක් ඔයා කැමති නම් කොච්චි ටිකක් වුණත් දාන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ ගෙදර පොඩ්ඩ ගොඩක් සැරකන්නේ නැති නිසා
මම එහෙම දැම්මේ නෑ. එහෙම දැම්මනම් මේකේ පාට මීටත් වඩා ටිකක් කොළ පාටට හුරු වෙනවා. ඒක හරි ලස්සනයි. තම්බගත්ත අල ටික පොඩි කරගෙන පැත්තකින් තියාගමු. උන තෙල් ටික හොඳට රත් වෙන්න ඇරලා මම මේ එකතු කරගන්නේ අබ ඇට. ඇත්තට මේ අබ ඇට ටික දාපුවාම අල කරියකට හොඳ ලස්සනක් එකතු වෙනවා වගේම රසකුත් එකතු වෙනවා. ඊට පස්සේ මේ බලන්නකෝ මේ තියෙන්නේ මම ළඟ අර උඳු ඇට මේස හැන්දක් විතරයි. අපි අර කලිනුත් අර මිශ්‍රණයට දැම්මේ කඩල පරිප්පු. අන්න ඒකෙන් මේස හැන්දක් විතරයි තෙල් එකට දාලා මේ එකතු කරන්නේ. රම්පි කරපිංච, එතකොට සුදු ලුණු චුට්ටක්, ඒ ටික එකතු කරලා අපි ඔක්කොම හොඳට ටෙම්පරාදු කරගමු. ඔන්න මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම හොඳට ලොකුවට කපාගත්ත ලුණු ගෙඩි දෙකක් විතර එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට දැන් බලන්නකෝ අපි අර දාපු ඇට වර්ග දෙක හොඳට ටෝස්ට් වෙලා තියෙන හැටි. ඔන්න ඊට පස්සේ අපි තම්බගත්ත අල ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අල එකට කහකුඩු චුට්ටක්, ගම්මිරිස් කුඩු චුට්ටක්, ඊට පස්සේ ඔයාට ඇති ප්‍රමාණයට කෑලි මිරිස්. මේකට කෑලි මිරිස් එකතු කරගන්න වෙලාවෙම ඔයාට පුළුවන් රතු පාට මිරිස් කරල් දෙක තුනක් චූටිට කඩලා එකතු කරගන්න. එහෙම වුණොත් මේක තවත් රසයි. මේ එකතු කරේ ලුණු චුට්ටක්, ඒ ටිකත් එකතු කරලා මෙන්න මේ විදිහට මේක අපි හොඳට මික්ස් කරගමු. ඊට පස්සේ අපි වතුර මේස හැඳි 4ක් විතර මේකට එකතු කරගන්නවා. ගොඩක් නෙමෙයි. මොකද අර ඩ්‍රයි වෙලා වගේ තියෙන අල කරි එක පොඩි අර තෙත ගතියක් ගන්න අපි ඒක කරන්නේ. ඊට පස්සේ ගොඩක් වෙලා නෙමෙයි විනාඩියක් විතර මේක අපි වහලා උයාගමු. ඔන්න ඊට පස්සේ තමයි මේකේ මැජික් ඉන්ග්‍රීඩියන්ට් එක අපි දාන්නේ. මේ මැජික් ඉන්ග්‍රීඩියන්ට් එක කියලා මං කියන්නේ එදා හොටෙල් එකේවත් මේක තිබ්බේ නැහැ. ඒ වුණාට මම බලපු රෙසිපි වල තිබුණා මෙන්න මේ ටෝස්ට් කරපු රට කජු මේකට එකතු කරන්න ඕනේ. ඇත්තටම ටෝස්ට් කරපු රට කජු වලින් මේ කරි එකට මාරම රසක් එකතු වුණා. පොඩ්ඩ හරි ආස වුණා මේකට. අලවලට කොහොමද රට කජු මැච් වෙන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ. මම හිතුවට ඒක මාරම කම්බිනේෂන් එකක්. හරි රසයි. ඔන්න මේ අබ ටික මම එකතු කරගත්තේ අපේ අර රෝසි සම්බෝලි ටෙම්පරාදු කරගන්න. අබ ටික හොඳට පුච්චනකොට ඒකට ලුණු, ඊට පස්සේ රම්පි කරපිංච හොඳට කරලා ඒක ඔන්න ගෝල්ඩන් කලර් එක වෙනකන් හොඳට බැද ගන්නවා. ඊට පස්සේ අපි අර හොඳට බ්ලෙන්ඩ් කරගත්ත පොල් මිශ්‍රණය තියෙනවනේ. අන්න ඒක මේකට දාලා හොඳට උයා ගන්න තමයි තියෙන්නේ. ඔන්න මේකත් රස වෙන්න මේකටත් අපි දානවා පොඩි මැජික් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒක දාපුවාම තමයි මේක රසම. මෙන්න මේ දැම්මේ සියඹලා චුට්ටක් දිය කරලා සියඹලා ටිකක් එකතු වුණාම මේකට පුදුම රසක් එකතු වෙන්නේ. ඒ කියන්නේ තියෙන රස දෙගුණ තෙගුණ වෙනවා. ඔයත් හදද්දි දාලා බලන්නකෝ. දැන් ඉතින් අපි ඉක්මනටම රොටි ටික හදාගමු. තෝසෙ ටික මේ පෑන් එක රත් වුණාම මම මේ එකතු කරේ වතුර. තෙල් දාන්නේ නැහැ. වතුර දාලා සර්වියට් එකකින් හරි රෙදි කෑල්ලකින් හරි අපි වතුර ටික පිහලා දාලා අපි හදාගත්ත බැටර් එක ඔන්න පෑන් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මේක පෑන් එක වටේ තුනී කරගන්න ඕනේ. මීටත් වඩා මික්ස්චර් එක දානවා නම් හොඳයි. තැටිය ගොඩක් ලොකුයි නම් අපිට ලොකු තෝසෙ ටිකක් මේක හදාගන්න පුළුවන්. ඇත්තටම කඩවල වල ගන්න තියෙන තෝසෙක ගොඩක් ලොකුයි. මෙන්න මේ දාර වටේ අපි හැන්දෙන් හොඳට මේ
තුනීම වෙනවා නම් මේක හොඳ ක්‍රිස්පියට එනවා. එහෙම නැත්නම් අර ටිකක් තැම්බිලා වගේනේ තියෙන්නේ. ඔන්න ඊට පස්සේ මම එකතු කරගන්නේ ගී චුට්ටක් මේ ගාන්නේ එළඟි තෙල්. ඔයාලට එළඟි තෙල් නැත්නම් බටර් ටිකක් පොල් තෙල් ටිකකුත් ගන්න පුළුවන්. අපි අනිත් තෝසේ වගේ මේක අනිත් පැත්ත හරවන්නේ නැහැ. රොටිය උඩ හොඳට බ්‍රවුන් පාට වුණාම අල කරියකින් ටිකක් මැදට දාලා තමයි මේක මෙන්න මේ වගේ රෝල් කරගන්නේ. ඒ වුණාට මම අල කරිය දාන්න නැතුව මේක රෝල් කරගන්න හිතුවා. බබාලා සමහර වෙලාවට කරි එක කන්න ඔක්කොම කන්නත් ආස නැහැනේ. ඒ නිසා මම අල කරි එක වෙනම තියනවා. කො අපි තව එකක් බලමුකෝ හදලා. කෝ බලන්න කවුද අද මසාලා තෝසේ කන්න මගේ සයිවර් කඩේට එන්න කැමති? මේ බලන්නකෝ මේ ස්ටේන්ලස් ස්ටීල් පිඟානට කෙසෙල් කොලයක් එහෙම දාලා සයිවර් කඩේ වගේ ඒ වයිබ් එකට තියනව නේද? අපි කෑම හදනවා වගේම ඒක පිළිගන්නන විදියනොත් කන අයට ඒ කෑම එක ගැන ගොඩාක් ආසාවක් ඇති වෙනවා. ඔන්න ඉතින් අද දවසේ මගේ මැජිකල් සෙන්ටෙන්ස් එක මේක තමයි. කෑම කියන්නේ නිකම්ම නිකං බඩවල් පුරවන දෙයක් විතරක් නෙවෙයි. කෑම කියන්නේ ඔයාගේ ආදරය අනිත් අයට පෙන්වන්න, ඕ කරන්න පුළුවන් දෙයක්. එහෙනම් අදට